Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලව මගේ කැම්පස් එක වටේ රවුමක් එක්කගෙන යන්නයි හදන්නේ. ඉතින් බලන්නකෝ අද මොකද වෙන්නේ කියලා. අද උදේ අපිට ඉංග්‍රීසි ඇසෙම්බලි. ඒක නිසා අපිට ඉංග්‍රීසි ලෙක්චර්ස් තියෙන ක්ලාස් වල නෙමෙයි. ළමයි හැමෝම අපේ භාෂා හෝල් එකට එන්න ඕනේ. ඉතින් මම අද ටිකක් වේලාසනින් නැගිටලා මේ විදියට භාෂා හෝල් එකට යනවා. Professor Song Kirage to the Delft Assembly 2 of the University of Sri Jalandharapura. Television, the name of the television is Delft Television, right? They are the journalists. Going out tonight, changes into something rare. Her mother doesn't like the contradictions, everything she never had. She showed it all. Oh, you are my sunrise on the darkest day. Got me feeling some kind of way. Make me wanna savor every moment slowly. Was the assembly? How was the assembly? How was it? How was the assembly? So the assembly was really good, very interactive. Yeah. But same songs like දෙපාරක් විතර ගියා. ඇත්තටම මේ මිස් වෙලා ඉඳපු යාළුවෝ දැන් තමයි ඔව් හොයන්නේ. මෙයා මාව ගණන් ගන්නෑ. මෙයා අපිට ස්පීඩ් එක තියාගන්න කිව්වේ නෑ එන්න කියලා. මෙයා මාව ගණන් ගත්තේ නෑ. ඉතින් දැන් ඇවිල්ලා පරක් බොරුවට උපදින. පරක් වෙලා ඉන්න කියන්නේ. උඹ වෙලාවට එන එක ආවගේ. වෙලාවට එන එක ආවගේ. කොහොම හරි අදාවන්. ඇසෙම්බලි එක ඉවර වෙලා මම යාළුවයි එළියට ගියා කෑම එකක් ගන්න. ඇත්තටම ඇසෙම්බලි එක අද ගොඩක් ලස්සනයි. ගොඩක් ටැලන්ට්ස් තියෙන ළමයි හිටියා. අපි හරිම ආසාවෙන් තමයි අද ඇසෙම්බලි එක බැලුවේ. ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. ඒත් මට ආසාවෙන් මම බලපු ටිකක් මම වීඩියෝ කරගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ විදිහට කෑම එක අරගෙන මම කැම්පස් එක ඇතුළට ආයිත් යනවා. මට අද හවස ලෙක්චර්ස් තිබුණේ නැහැ. ඒත් මගේ යාළුවන්ට ලෙක්චර්ස් තිබුණා. මම හිතුවා ඉතින් බෝඩිමර යන්න නැතුව ලයිබ්‍රරි එකට ගිහිල්ලා ටිකක් තනියම ස්ටඩීස් ටිකක් කරනවා කියලා. ඒක නිසා මම මේ විදියට ලයිබ්‍රරි එකට ගියා. ලයිබ්‍රරි එකට වෙලා පැයකමාරක් වගේ පාඩම් කර හිටියා. මට එතකොට ටිකක් බෝරින්, මට නිදිමතක් ආවා. ඒක නිසා මම බෝඩිමට යනවා. අදට මගේ ෆස්ට් ඩේ එක ඉවරයි.
අද නම් මට ලෙක්චර්ස් නැති දවසක් නෙමෙයි. අද මට ලෙක්චර්ස් 3ක් තියෙන දවසක්. මම මේ විදියට යුනිවර්සිටි එකට එද්දී මට මගේ ලෙක්චරර් කෙනෙක් හම්බුණා. ඉතින් ලෙක්චරර් මැඩම් මාව දාගෙන ගියා. ටුක් එකේ මාව ඩ්‍රොප් කරගෙනම ගියා මගේ ලෙක්චර් එක තියෙන තැනින්ම. ඉතින් මේ විදියට තමයි අද මගේ ලෙක්චර්ස් පටන් ගත්තේ. අදට මගේ බ්ලොග් එක ඉවරයි. අද මම ඔයාලත් එක්ක මගේ යුනිවර්සිටි එකේ යාළුවොත් එක්ක කාලය ගත කරපු විදිය මේ විදියට ෂෙයා කරගත්තා. යුනිවර්සිටි එකේ තවත් ගොඩක් දේවල් තියෙනවා මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඊළඟ දවස්වල බ්ලොග්ස් වලදී මම ඔයාලත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්නම්. Thanks for watching.